සුබ දවසක් සියලු දෙනාටම. මම අද කතා කරන්නේ වැල් බෝග වලට පාවිච්චි කරන්න පුළුවන් ආධාරකයක් විදිහට යොදා ගන්න පුළුවන් දෙයක් ගැන. මේකට කියන්නේ පන්දලම් දැල කියලා. මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන net එකක්. මේක මේ විදිහට තමයි අපි වැල් බෝග වලට යොදා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ මේ බලන්න හතරස් කොටු විදිහට තියෙන්නේ. මේ කොටුවක දුර ප්‍රමාණය අනුව දැල් වර්ග කීපයක් තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 15 කොටුව තියෙන දැල තියෙනවා. 18 තියෙන කොටුව තියෙනවා. 20 තියෙන කොටුව තියෙනවා. ඒ වගේම මේ දැලේ උස ගත්තාම වර්ග තියෙනවා. මේ මේකරල් වගාවට යොදලා තියෙන දැල නම් මීටර් 1.5 දැලක්. ඊට අමතරව මීටර් 1.2 මීටර් 1.5 සහ මීටර් 2 වශයෙන් දැල් වර්ග වෙළඳ පොලෙන් මෙලදී ගන්න තියෙනවා. මේ දැල හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒ නිසා හානියක් වෙන්නේ නැතුව අවුරුදු 3.5ක් 4ක් පමණ වගාව සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ net එකේ කෙරවල මෙහෙම නූල් දෙකක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. බොහොම ශක්තිමත්. බලන්න මේකරල් වැල් මේක දිග ඉතිලා ගිහිල්ලා තියෙන්නේ. මේ පන්දලම් දැලක දිග සාමාන්‍ය මීටර් 50ක් විතර වෙනවා. ඒ කියන්නේ අපේ වගාවකට යොදා ගන්න බොහොම පහසුයි. මේවා රෝල් විදිහට තියෙන්නේ. ආධාරක කණු විදිහට ශක්තිමත් ලී කණු අඩි 15න් 15ට යොදා ගත්තාම මේ දැල ඇදලා ගැට ගන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න මම මේකේ මේකරල් පේලි දෙකක් ගිහින් තියෙනවා. ඒ පේලි දෙක මැද්දෙන් තමයි මේ දැල ඇදගෙන තියෙන්නේ. ඒකට තමයි දෙපැත්තෙන්ම එන වැල් පටලවල ගිහිල්ලා තියෙන්නේ. මේකේ ලොකු වාසියක් තියෙනවා. එකක් තමයි අපට අස්වැන්න නෙලන්න බොහොම පහසුයි. ඒ වගේම කොහුලනු සහ අනිකුත් දේවල් සඳහා යන වියදම අඩු කර ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ කල් පැවැත්ම වැඩි නිසා කන්න කීපයක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපට පලිබෝධනාශක භාවිතා කිරීමේ පහසුව තියෙනවා. බොහොම පහසුවෙන් අපට ඒවා යෙදීමේ හැකියාව තියෙන නිසා මේ පන්දලම් දැල ඕනෑම මෙහි භෝගයකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී යොදාගෙන තියෙන්නේ මේකරල් වගාවට. ඊට අමතරව බෝංචි, වැටකලු, පතෝල, කරවිල, මේකරල් සහ අනිකුත් සියලුම වැල් බෝග වලට මේ පන්දලම් දැල යොදා ගන්න පුළුවන්. මේ පාර්ටි වලත් මම දැන් මේ ලොකුවට ගාපේ කොච්චර වාසේ බෝංචි කඩද්දී අමාරුයි නැත්තම්. ඉඩම තියෙනවනේ. ඔව්. ටික කුඩින් දාන්න නේ. අනිවාර්යයෙන්ම බීජ හෝ පැල සිටුවීමට පෙර අපි net එක හරියට හදාගෙන ඉන්න වෙනවා. මොකද වැල් ගියාට පස්සේ අපිට ආයේ net එක හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක අවුරුදු 3ක් 4ක් විතර පවතින දෙයක් නිසා GI බට දාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ශක්තිමත් ලී කණු යොදා ගන්න වෙනවා. ශක්තිමත් ලී කණු අඩි 15න් 15ට වගේ දුරින් හිටින විදියට හිටවගෙන
ඒකට මේ net එක ශක්තිමත්ව අල්ලලා ගැට ගන්න සිද්ධ වෙනවා. ඉන් පස්සේ තමයි අපේ වගාවේ බීජ හෝ පැල සිටුවීම කරන්න වෙන්නේ. ඔයාලා වාණිජ වගාවක් කරනවා නම් මේක ගොඩාක් වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් අය මේක අත්හදා බලන්න. මං හිතනවා ඔයාලා අලුත් දෙයක් දැනගන්න නැති කියලා. තවත් මේ වගේ දේවල් දැනගන්න කැමති නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.